talking about his face. Hey, sound dear. සිරුදනම සාදරයෙන් පිළිගන්නවා Sunny Cinemas YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2005 වර්ෂයේදී නිකුත්සුණු The Ring චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය. ඉතින් ඔයා තවමත් මේ චිත්‍රපටයේ පළවෙනි කොටස බලන්න නැති කෙනෙක් නම් මේ දැම්ම උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා පළවෙනි කොටසත් බලලා එන්න කියලා මතක් කරනවා. ඉතින් කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කලින් කතාව වගේම අවසානයේ වෙනකම් සිද්ධ වෙන දේ හිතා ගන්නවත් බැරි සුපිරිම අවසානයක් එක්ක තමයි මේ කතාවත් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාට මතක් කරනවා මේ දැම්ම අපේ subscribe කරලා ඉක්මනින්ම subscribe 1000 සීමාවට යන්න ඔයාගේ සහයෝගයත් ලබා දෙන්න කියලා. එහෙනම් අපි යමුද කතාවට. කතාව ආරම්භ වෙද්දිම ජේක් කියලා කෙනෙක් යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එමිලිව හම්බ වෙන්න එනවා. ඉතින් ජේක් මේ වෙලාවේ එමිලි වෙනුවෙන් හොර්මන් චිත්‍රපටයක් අරගෙන ඇවිත් තියෙනවා. එයා කියන විදියට මේක තමයි එයා මේ වෙනකම් බලලා තියෙන භයානකම හොර්මන් චිත්‍රපටය. ඒ වගේම ජේක්ට මේක බලන්න දීලා තියෙන්නේ එයාගේ යාළුවෙක් සහ එයා ජේක් වෙනුවෙන් මේකේ පිටපතකුත් අරගෙන තියෙනවා. ඉතින් ওই විදියට ජේක් කියන්නේ මේ චිත්‍රපටයේ ඒ තරම් හොඳ නිසා එයා වෙනුවෙනුත් මේ චිත්‍රපටයේ පිටපතක් අරගෙන ආවා කියලා. කොහොම නමුත් ඔයාට මේ වෙද්දි තේරෙනවා ඇති මේ ජේක් අරගෙන ඇවිත් තියෙන්නේ අර අద్భుත වීඩියෝ එකේ පිටපත. ඒ කියන්නේ ජේක් වෙනකොට දන්නවා එයා මේ බලපු වීඩියෝ එක නිසා එයාට මැරෙන්න සිද්ධ වෙනවා සහ එයා මේ වීඩියෝ එකේ පිටපතක් අරගෙන කාට හරි පෙන්නුවොත් මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසාම ජේක් හදන්නේ මේ වීඩියෝ එක එමිලිට පෙන්නලා මේකෙන් ගැලවෙන්න. ඊළඟට ජේක්ගේ බලකිරීම නිසාම එමිලි මේ වීඩියෝ එක ප්ලේ කරනවා. ඒත් මේ වෙද්දි ජේක්ට ඉතුරු වෙලා තියෙන්නේ තවත් විනාඩි 2ක කාලයක් විතරයි. කොහොම හරි ඔය අතරදී ජේක්ට මේ වීඩියෝ එක බලන්න දීපු යාළුවගෙන් කෝල් එකක් එනවා. ඉතින් ඒ කතා බහේ විදියට ජේක් එමිලිව යාළු කරගෙන තියෙන්නේ මේ වීඩියෝ එක පෙන්වන්න ඕන නිසා. ඒත් එක්කම ජේක් දකිනවා එයා ඉන්න කාමරේ දොරට යටින් දේවගේ දෙයක් එයා ඉන්න පැත්තට ගාගෙන එනවා. ඉතින් මේකත් එක්කම ජේක් හොඳටම කලබල වෙනවා. මොකද එයාගේ වෙලාවත් ඉවර වෙගෙන එන නිසා. ඊළඟට ජේක් හොඳටම බය වෙලා එමිලි ඉන්න තැනට යනවා. ඒත් එතකොට තමයි ජේක් දැනගන්නේ එමිලි මේ වීඩියෝ එක ප්ලේ කරාට එයා පයටම ඇස් දෙක බහගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඒත් එක්කම ටීවී එකේ ප්ලේ වෙන වීඩියෝ එකේ අමුතුම විදියේ දේවල් වගේත් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඊළඟට වීඩියෝ එකේ තියෙන ලින්දෙන් ගොඩට එන සමාරා එළියට ඇවිත් එමිලිගේ ඇස් ඉදිරි පිටම ජේක්ව ඝාතනය කරනවා. අනිත් පැත්තෙන් රේචල් මේ වෙද්දි ඒඩන් එක්ක සතුටින් කාලය ගත කරනවා. මොකද මේ වෙද්දි එයාලා සමාරාගේ කරදරෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා අලුත් ගෙදරක පදිංචියට ආපු නිසා. කොහොම නමුත් එදා දවසේ රේචල් ඔෆිස් එකට යනවා. එතකොට තමයි රේචල්ට ජේක්ගේ මරණය ගැන ආරංචි වෙන්නේ. මෙයාලා කියන විදිහට මේ තරුණයා මේ ගිහින් තියෙන ගෙදර ටීවී එක ඉස්සරහා. ඒ වගේම මේ කෙනාගේ මූණ විරූපී විදිහට වෙනස් වෙලා තියෙනවා. කොහොම හරි ඔන්න ඔය දේත් එක්ක රේචල්ගේ හිතේ සැකයක් මතුවෙනවා මේ මරණයත් එක්ක සමාරාගේ මොකක්ම හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. ඒ නිසාම රේචල් යනවා මේ මරණය සිද්ධ වුණු තැනට. ඒ වෙලාවේ රේචල් දකිනවා මරණය සිද්ධ වුණ වෙලාවේදී එතන ඉඳපු එමිලිව පොලිසියෙන් අරගෙන යනවා. ඉතින් මේ වෙද්දි රේචල්ගේ හිතේ සැහෙන කුතුහලයක් ඇති වෙලා තියෙනවා. ඒ හේතුව නිසාම රේචල් හොරෙන්ම යනවා ජේක්ගේ ඩෙඩ් බොඩි එක තියලා තියෙන තැනට. ඊළඟට රේචල් බොඩි එක දාලා තියෙන බෑග් එක ඇරලා බලනවා. එතකොට රේචල්ට තේරෙනවා මේ සිද්ධිය වෙලා තියෙන්නේ අර අద్భుත ටේප් එක නිසා කියලා. එතනින් පස්සේ රේචල් ආපහු යන්න හිතාගෙන බෑග් එක වහනවා. ඒත් එතකොටම බෑග් එක ඇතුලෙන් සමාරාගේ හොල්මන ඇවිත් රේචල්ගේ අතකින් අල්ල ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ සමාරා රේචල්ට කියනවා මම ඔයාව හොයාගත්තා කියලා. ඉතින් මේ සිද්ධ වුණු දේත් එක්ක රේචල් ඊළඟට පොලිසියට යන්නේ මේ වෙද්දි අත්අඩංගුවට පත් වෙලා ඉන්න එමිලිත් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන. නමුත් පොලිසිය රේචල්ට මේකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා රේචල් කවුරුවත් නැති වෙනකම් ඉඳලා හොරෙන්ම එමිලි ළඟට ගිහින් මේ ටේප් එක ගැන විස්තර අහනවා. කුමාරිල් කතාවත් එක්ක රේචල් දැනගන්නවා මේ ටේප් එක මේ වෙද්දි තියෙන ජේක්ගේ ගෙදර කියලා. ඉතින් ඉක්මනින්ම මේ ගෙදරට එන රේචල්ට පුළුවන් වෙනවා මේ ටේප් එක හොයාගන්න. ඊළඟට රේචල් මේකත් අරගෙන ගිහින් ගිනි තියලා විනාශ කරලා දානවා. ඒත් එක්කම රේචල්ගේ ගෙදර ටීවී එකත් ඔන් වෙනවා. ඔය සද්දේ ඇහිලා නිදාගෙන ඉන්න ඒඩන්ටත් ඇහැරෙනවා. ඉතින් ඒඩන් ඊළඟට යන්නේ මේ ටීවී එක ඔෆ් කරන්න හිතාගෙන ඒත් ඒ වෙලාවේ එකපාරම ටීවී එකේ අර වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා. ඒ වගේම මේ වෙද්දි හැම පැත්තකින්ම වගේගේ ඇතුළට වතුර ගලාගෙන එන්නත් පටන් ගන්නවා. කොහොම හරි මේ වෙනකොට ඒඩන් ඉන්නේ හොඳටම බය වෙලා. ඒත් එක්කම අර වීඩියෝ එක ඇතුලෙන් එන සමාරා ඒඩන්වත් ඇදගෙන මේ වීඩියෝ එක ඇතුළට යනවා. ඒත් එතකොටම ඒඩන් බය වෙලා ඇහැරෙනවා. ඒ කියන්නේ ඒඩන් මේ දැකලා තියෙන හීනය. කොහොම නමුත් රේචල් දකිනවා ඒඩන්ගේ ඇඳුම් මේ වෙද්දි හොඳටම තෙමිලා තියෙනවා. ඉතින් ඔය දෙත් එක්ක අපිට තේරෙනවා මෙතන හීනයකට එහා ගියපු අద్భుත දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ අතර රේචල් ඒඩන්ගෙන් එයා දැකපු හීනය ගැන ඇහුවත් ඒඩන් නම් කියන්නේ එයා දෙක මතක නැහැ කියලා. ඊළඟට රේචල් ඒඩන්වත් එක්කගෙන කානිවල් එකක් වගේ තැනකට යනවා. මෙතනදී ඒඩන් එයාගේ කැමරා එකෙන් ෆොටෝස් වගේක් එමත් ගන්නවා. ඔය වෙලාවේ ඒඩන් දකිනවා කෙළවරේ ඉන්න ගෝන්නු වගේක් එයා දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ සත්තු හැසිරෙන්නේ ටිකක් අමුතු විදියට. එතනින් පස්සේ ඒඩන් යන්නේ වොෂ්රූම් එකට. ඒඩන් ටැප් එක ඇරලා බැලුවත් මේ එකකවත් වතුර එන්නේ නැහැ.
ඉතින් ඔය අතර එඩන් කන්නාඩියේ දිහා බැලුවම තමයි දකින්නේ එයාගේ පිටිපස්සට බෙලා එයා දිහා බලාගෙන ඉන්න සමාරව. ඒත් එඩන්ට මේ සමාරව පේන්නේ කන්නාඩියෙන් විතරයි. ඒ නිසා එඩන් එයාගේ කැමරා එකෙන් මේ සමාරගේ ෆොටෝස් කීපයක් අරගන්නවා. තුමු නමුත් මේ වෙලාවේ හැම තැනකම වගේ එඩන් හොයන ගමන් ඉන්න රේචල් දකින්නවා මෙතනට වෙලා ඉන්න එඩන්ව. ඊළඟට එඩන් ළඟට එන රේචල්ට තේරෙනවා එඩන්ගේ ඇඟ ඕනවටත් වඩා සීතල වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධ වෙන දේවලුත් එක්ක රේචල්ට තේරෙනවා මෙතන මොකක් හරි අద్భుත දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒත් එඩන් නම් මේ කිසිම දෙයක් ගැන රේචල්ට කියන්නේ නැහැ. එතනින් පස්සේ රේචල් ආපහු එඩන්වත් එක්කගෙන ගෙදර යන්න පිටත් වෙනවා. කොහොම හරි මේ යන අතරේදී රේචල් එඩන්ගෙන් අහන්නේ එදා ඔයා දැකපු හීනේ සමාරා හිටියද කියලා. නමුත් ඒකට උත්තරයක් දෙන්න කලින් මෙයාලා යන පාරට ගෝනෙක් පනිනවා. ඒත් එකම රේචල්ට පුළුවන් වෙනවා බ්‍රේක් ගහලා වාහනය නවත්ව ගන්න. ඉතින් මේ වෙලාවේ එඩන් කිව්වත් වාහනය නවත්වන්නේ නැතුව දිගටම යන්න කියලා. ඒ වෙලාවේ මෙතනට එන කෝනු දෙන්නෙක් වාහනයට ඇනලා මෙයාලව මරන්න උත්සාහ කරනවා. කොමරි සෑහෙන ලොකු උත්සාහයකින් මේ අద్භූත විදියට හැසිරෙන සත්තුන්ගෙන් බේරිලා මෙතනින් යන්න රේචල්ට පුළුවන් වෙනවා. නමුත් රේචල්ට මේ වෙද්දි තේරෙනවා මේ සිද්ධ වෙන දේවල් වලට සමාරගෙත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඊළඟට එදා රාත්‍රියේ රේචල් එඩන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරලා බලද්දි දැනගන්නවා මේ වෙද්දි එයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ දේත් එක්ක රේචල් ડોක්ටර් කෙනෙක්ට කතා කරලා මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන කියනවා. ඒත් එක්කම මේ වෙලාවේ මෙයාලගේ ගෙදර කරන්ට් එකත් යනවා. ඒ වගේම රේචල්ගේ කෝල් එකත් කට් වෙනවා. අනෙක් පැත්තෙන් එඩන් කාමරයට වෙලා නිදාගෙන ඉන්නවා. ඉතින් මේ සිද්ධ වෙන දේවලුත් එක්ක එඩන්ගේ කාමරයට එන රේචල් දකිනවා මේ වෙද්දි ඇරලා තියෙන ජනේලය. ඊළඟට මේ ජනේලය වහන ගමන් ඉන්න රේචල්ට එයාගේ පිටිපස්සෙන් ඇහෙනවා පිටියක් හූරන සද්දයක්. මේ දෙත් එක්ක හැරලා බලන රේචල් දකින්නේ පිටියේ හූරන ගමන් ඉන්න සමාරව. ඉතින් මේ වෙලාවේ හොඳටම බය වෙන රේචල් එඩන්වත් එක්කගෙන මෙතනින් යන්න හැදුවත් රේචල් දැනගන්නවා මේ වෙද්දි එඩන් ඇඳේ නැහැ කියලා. ඊළඟට ආපහු සමාර හිටපු තැන බලද්දි මේ වෙද්දි එතන ඉන්නේ එඩන්. කොහොම හරි මේ සිද්ධ වෙන දේවල් රේචල්ට හිතා ගන්න බෑ. ඉතින් ওই වෙලාවේ රේචල් එඩන්ට කතා කරනවා ඒත් එක්කම පිටියේ හුරලා තියෙන තැනින් අර වීඩියෝ එකේ තිබුණ ගහේ රූපේ ඇඳෙන්න පටන් ගන්නවා. ඊළඟට රේචල් එඩන්වත් එක්කගෙන යන්නේ එයාගේ ඔෆිස් එකට. මෙතනදී එඩන් කියන විදියට එයාලා කතා කරන හැම දෙයක්ම සමාර අහගෙන ඉන්නේ. ඒ වගේම එයාලා නිතාගෙන ඉන්න වෙලාවට විතරයි සමහරට කතා කරන දේවල් ඇහෙන්නේ නැත්තේ කියලා. ඉතින් එඩන් මේ කියපු කතාවේ තේරුම ඔයාලා කතාවේ තව ටිකක් ඉස්සරහට යද්දී දැනගන්න පුළුවන්. ඒත් එක්කම මෙතනට එන මැක්ස් රේචල්ගෙන් අහන්නේ එයාගේ වාහනේට මොකද උනේ කියලා. එතකොට රේචල් කියන්නේ එයාලට සත්තු වගේක් පහර දුන්නා කියලා. ඊළඟට රේචල් මැක්ස්ගෙන් උදව් ඉල්ලනවා. කොහොම හරි මේකට එයා කැමති වුණ නිසා රේචල් එඩන්වත් එක්කගෙන මැක්ස්ගේ ගෙදරට එනවා. ඉතින් මේ වෙද්දි එඩන්ගේ ඇඟේ උෂ්ණත්වය හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා රේචල් හදන්නේ උණු වතුර එකකින් නාවලා එඩන්ගේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමකට ගන්න. නමුත් එඩන් මේ වෙලාවේ වතුර දැකලා ටිකක් බය වෙනවා. ඒත් රේචල්ගේ බලක් කිරීම නිසාම එඩන් එකට කැමති වෙනවා. ඊළඟට රේචල් යන්නේ එයාලගේ ගෙදරට ගිහින් මෙයාලගේ බඩු ටික අරගෙන ආපහු එන්න. රේචල් මැක්ස්ට කියලා යන්නේ එයා එනකම් එඩන්ව බලා ගන්න කියලා. ඔය විදියට ගෙදරට යන රේචල් දකිනවා එතන මේසයක් උඩ තිබුණු එඩන්ගේ කැමරා එක. ඒ වගේම මේකේ තියෙන ෆොටෝස් බලද්දි රේචල් දකිනවා එදා එඩන් ගහපු ෆොටෝස් වල ඉන්න සමාරව. මේ දේත් එක්කම රේචල්ගේ හිතේ තිබුණු සැකය තහවුරු වෙනවා. මොකද දැන් රේචල් දන්නවා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සමාරා නිසා කියලා. අනිත් පැත්තෙන් මැක්සියාගේ යාළුවෙකුට කෝල් එකක් අරගෙන අනතුරු වගේක වාර්තා වගේක් පරීක්ෂා කරනවා. මොකද මැක්ස්ගේ හිතේ මේ වෙදි සැකයක් මතුවලා තියෙනවා රේචල් ගැන. එයා හිතන විදියට රේචල් එඩන්ට මොනවා හරි දෙයක් කරපු නිසා තමයි එයා මේ විදියට අසනීප වෙලා තියෙන්නේ. ඉතින් ওই කෝල් එක අතරදී එකපාරටම බාත්රූම් එකේ දොර වැහෙනවා. ඒ වගේම එඩන් මේ වෙද්දි ඉන්නේ බාත්රූම් එක ඇතුලේ. කොහොමරි මේක දකින මැක්ස් එඩන්ට කතා කරනවා. ඒත් මේ අතරේදී මැක්ස් දකිනවා තොරට යටින් වතුර වගේක් කලාගෙන එනවා. මේ දේත් එක්කම මැක්ස් දැහෙන කලබල වෙනවා. ඉතින් ඔය වෙලාවෙම රේචලුත් මෙතනට එනවා. කොහොමරි ටික වෙලාවක් යද්දි මේ දොර නිකම්ම ආපහු ඇරෙනවා. ඒ වෙද්දි රේචල් දකින දෙයින් පුදුම වෙනවා. මොකද මේ වෙද්දි බාත්ටබ් එකේ පිරුණ වතුර ටික ඔක්කොම තියෙන්නේ සිවිලිම උඩ. ඊළඟට රේචල් එඩන්ගේ ළඟට යද්දි දකිනවා සමාරා එයාගේ අත් දෙකෙන් එඩන්ව අල්ලගෙන ඉන්නවා. ඒ වගේම රේචල් එඩන්ට කතා කරාම එයාගේ ඇස් දෙකත් ටිකක් අමුතු විදියට තමයි තියෙන්නේ. කොහොම නමුත් ඉතින් එඩන් මේ වෙලාවේ පියවි සිහියට එනවා. ඒත් එක්කම සිවිලිමේ තිබුණ වතුර ටිකත් ආපහු පහළට කඩාගෙන වැටෙනවා. මේ වෙලාවේ රේචල් බාත්ටබ් එකේ ඉන්න එඩන්ව ගොඩට ගන්න උත්සාහ කරනවා. ඒත් එතකොට එතනින් උඩට එන්නේ සමාරා. රේචල් මේ දේත් එක්ක හොඳටම බය වෙලා සමාරව වතුර ගිල්වන්න හදනවා. ඒත් එක්කම මෙතනට එන මැක්ස් දකිනවා රේචල් මේ කරන දේ රේචල් සමාරා කියලා හිතාගෙන එඩන්ව තමයි මේ මරන්න හදන්නේ. ඉතින් මැක්ස් මේ දැකපු දේත් එක්ක එයාගේ හිතේ තිබුණ සැකේ තව ටිකක් තහවුරු වෙනවා. මේ නිසාම මැක්ස් බලෙම වගේ එඩන්වත් අරගෙන හොස්පිටල් එකට යනවා. කුමාරි මේ වෙද්දි ડોක්ටර්ස්ට පුළුවන් වෙලා තියෙනවා එඩන්ගේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයකට ගේන්න. ඒ වගේම මේ අතරදී රේචල්ව හම්බ වෙන මැක්ස් එයාට කියන්නේ දැන්වත් ඇත්ත කියන්නේ ඔයා නිසා නේද එඩන්ට මේ වගේ දෙයක් සිද්ධ වුණේ කියලා.
ඉතින් මැක්ස් මේ වෙලාවේ රේචල් කියන දේවල් විශ්වාස කරන්නේ නැති නිසාම රේචල් මැක්ස්ට සමාරා ගැන හැම දෙයක්ම කියලා එඩන්ගේ කැමරා එකේ තියෙන ෆොටෝස් ටිකත් පෙන්වනවා. ඒ වගේම රේචල් කියන්නේ ඔයාට තවමත් විශ්වාස නැත්නම් එඩන්ගේ ෆොටෝ එකක් ගහලා බලන්න කියලා. ඊළඟට එඩන්ගේ ළඟට යන රේචල් එයාට කියන්නේ සමාරාව නවත්තන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් ගැන එයාට කියන්න කියලා. එතකොටම එඩන් රේචල්ගේ අතින් අල්ල ගන්නවා. ඒත් එක්කම රේචල්ට අමුතු විදිහේ රූපරාමු පෙරක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට මතක ඇති කලින්ම තාවේ එඩන් කිව්වා සමහරට අපි කියන දේවල් ඇහෙන්නේ නැත්තේ අපි නිදාගත්තම විතරයි කියලා. ඒ කියන්නේ එඩන්ට රේචල්ට දෙයක් කියන්න පුළුවන් වෙන්නේ මේ විදිහට විතරයි. කොහොමරි ඔය වෙලාවෙදි මෙතනට එනවා එඩන්ව බලන ડોක්ටර් කෙනෙක්. ඉතින් මේ ડોක්ටර් හිතාගෙන ඉන්නේ රේචල් තමා එඩන්ට මේ වගේ දෙයක් කරලා තියෙන්නේ කියලා. මොකද රේචල්ට එඩන්ව ලැබෙන්නේ ඉති මානසික ආතතිය තිබිලා තියෙනවා. ඒ නිසා මේ ડોක්ටර් හිතාගෙන ඉන්නේ ඒ ආතතිය නැවත නැවත ඇතිවීම නිසා රේචල් එයාගේ තරුවට හිරිහැර කරනවා කියලා. කොහොම නමුත් මේ ප්‍රශ්නය නිසාම ડોක්ටර්ස්ලා තීරණය කරනවා එඩන්ට සීයේ ඇවිත් යගෙන් තොරතුරු ටිකක් ගන්නකම් රේචල්ට එයාව බලන්න දෙන්න විදියක් නෑ කියලා. ඊළඟට රේචල් හොයන්න උත්සාහ කරන්නේ සමාරාගේ අම්මා කවුද කියලා. මොකද මේ විස්තර ටික දැනගන්න එකෙන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙයි කියලා රේචල් විශ්වාස කරනවා. ඉතින් ඔන්න ඔය දේත් එක තමයි රේචල් ආපහු මෝගන් පවුලේ ගෙදර හොයාගෙන යන්නේ. කොහොමරි මේ වෙද්දි මේ ගෙදර විකුණන්න තාලා තියෙන්නේ. රේචල් ඇතුළට ගියාම දකිනවා මේගේ ඇතුළේ තිබුණු බඩු මුකුත් මේ වෙද්දි නැහැ. ඊළඟට මේ ගැන මෙතන ඉන්න සේල්ස්මන්ගෙන් අහුවාම එයා කියන්නේ සමහර දේවල් පහළ තියෙන බේස්මන්ට් එක ඇතුළට දැම්මා කියලා. ඉතින් ඒකත් එක්කම රේචල් බේස්මන්ට් එකට යනවා මේ ගැන මොකක් හරි තොරතුරක් හොයාගන්න හිතාගෙන. එතකොට රේචල් දකිනවා මෙතන තියෙන පොතක්. ඒ වගේම මේ පොතේ සමහරගේ අම්මා ගැන විස්තරයක් සහ ෆොටෝ එකකුත් තියෙනවා. අනිත් පැත්තෙන් හොස්පිටල් එකේ ඉන්න එඩන්ට සීයේ එනවා මේ වෙලාවේ එඩන් ડોක්ටර්ට කියන්නේ එයාට එයාගේ අම්මා ළඟට යන්න ඕනේ කියලා. ඒත් මේ වෙලාවේ ડોක්ටර් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා උත්සාහ කරන්නේ එඩන්ගෙන් රේචල් එයාට මොනවා හරි කරාද කියලා දැනගන්න. කොහොම වුණත් මේ වෙද්දී සමහරා ඉන්නේ එඩන්ගේ ඇඟ ඇතුලේ. ඒ නිසා සමහරා එයාගේ බලය පාවිච්චි කරලා මේ ડોක්ටර් මරලා දානවා. ඒත් එක්කම හොස්පිටල් එකෙන් පැනලා යන එඩන් යන්නේ රේචල්ව හොයාගෙන. අනිත් පැත්තෙන් රේචල් යනවා සමාරාගේ අම්මා ඉඳලා තියෙන අනාථ නිවාසයට. එයාගේ නම තමයි එවලින්. ඉතින් එවලින් මෙතනට ඇවිත් තියෙන්නේ සමාරාව ලැබෙන්න මාසයකට කලින්. ඒ වෙනකොටත් එවලින්ට මානසික ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. එයාට එක එක විදිහේ මායාවන් සහ දර්ශන වගේ දේවල් තේන්න අරගෙනත් තියෙනවා. ඒ වගේම එවලින් විශ්වාස කරලා තියෙනවා එයාගේ දරුවට මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක බලපෑමක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් මෙයාලා කියන විදිහට සමාරා කියන්නේ අනිත් ළමයින්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. මොකද සමාරා අනිත් ළමයි වගේ හැම දෙයකටම අඬලා නැහැ. මෙයාලා කියන විදිහට සමාරා අඬන්නේ එයාව නාවනකොට විතරයි. ඒ කියන්නේ සමාරා බය වතුරට විතරයි. එක දවසක් රාත්‍රියේ එවලින් සමාරාව කිල්ලලා මරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ සිදුවීමත් එඩන් හරහා රේචල්ට දකින්න ලැබුණා. කොහොමරි මේකට හේතුව විදිහට එවලින් කියලා තියෙන්නේ එයාගේ දරුවව බේර ගන්න නම් එයාට එයාගේ දරුවව මරන්න සිද්ධ වෙනවා කියලා. ඔය අතරේ හොස්පිටල් එකෙන් පැනලා එන එඩන් ආපහු ගෙදර යන ගමන් ඉන්නවා. ඒ වගේම රේචල් ඊළඟට යන්නේ එවලින්ව නමත්තලා තියෙන මානසික රෝහලට. මෙතනදී එවලින්ව හම්බ වෙන රේචල් එඩන්ට සිද්ධ වෙලා තියෙන දේ එවලින්ට කියනවා. ඒ වගේම රේචල් මේ වෙලාවේ එවලින්ගෙන් අහනවා එයා සමාරව මරන්න උත්සාහ කරපු හේතුව මොකද්ද කියලා. එතකොට එවලින් කියන්නේ සමාරා මට එක කිව්වා ඒ වගේම ඔයාගේ දරුවත් වට එක කියයි. ඉතින් ඔයා ඒ වෙලාවට ඒක කරන්න ඕනේ කියලා. ඒත් එක්කම එවලින් ටිකක් කලබල වෙනවා. එවලින් කියන්නේ රේචල් නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. මොකද එයා මලවුන්ට ආපහු එන්න ඉඩ දුන්නා කියලා. ඒ වගේම එවලින් කියන්නේ ඔයාගේ දරුවට සවන් දෙන්න ඔයා හොඳ අම්මා කෙනෙක් වෙන්න කියලා. අනිත් පැත්තෙන් එඩන් ගෙදරට ඇවිත් ටීවී එක බලන ගමන් ඉන්නවා. මේ අතරේ ගෙදරට එන මැක්ස් එඩන්ව දැකලා ටිකක් පොදුම වෙනවා. මොකද එඩන් මේ වෙද්දි හරිනම් ඉන්න ඕන හොස්පිටල් එකේ නිසා. ඊළඟට මැක්ස් එඩන් එක ටිකක් කතා කර ඉන්න අතරේදී එඩන් මැක්ස්ට කියන්නේ මට මගේ අම්මා විතරක් කිව්වහම ඇති ඔයාවත් ડોක්ටර්ස්ටවත් මට ඕනේ නැහැ කියලා. ඉතින් මේ වෙද්දි මැක්ස්ට තේරෙනවා රේචල් කිව්ව කතාව ඇත්ත වෙන්න පුළුවන් කියලා. ඒ නිසාම මැක්ස් කැමරා එක අරගෙන එඩන්ගේ ෆොටෝ එකක් ගහන්න හැදුවත් එඩන් එකට ඉඩ දෙන්නේ නැහැ. මේ වෙලාවේ මැක්ස් ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවාම එඩන් කියන්නේ මුලින්ම ඔයා ෆොටෝ එකක් ගහන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. එතකොට මං හේතුව කියන්නම් කියලා. ඉතින් කොහොමරි මැක්ස් මේකට කැමති වෙනවා. ඒත් මැක්ස් කැමරා එක තියන්නේ ඒකේ වීඩියෝ රෙකෝඩින් ඔන් කරලා. නමුත් මේ වෙලාවේ මැක්ස් කරපු දේ එඩන් දකිනවා. ටික වෙලාවක් යද්දි රේචල් ආපහු ගෙදර එනවා. ඒත් මේ වෙද්දි ගෙදර කවුරුවත් පේන්න නැහැ. ඒත් රේචල් දකිනවා මැක්ස්ගේ ජැකට් එක එතන පුඩුවක් උඩ තියෙනවා. ඒත් එක්කම එඩන් දුවගෙන ඇවිත් රේචල්ට කියන්නේ අම්මේ ඔයා ආවද කියලා. ඉතින් මේ කතාවත් එක්ක රේචල් ටිකක් පුදුම වෙනවා. මොකද එඩන් කවදාවත් රේචල්ට අම්මා කියලා කතා කරන්නේ නැහැ. ඒ වගේම රේචල් එඩන්ගෙන් අහනවා මැක්ස් ගෙදර ආවද කියලා. එතකොට එඩන් කියන්නේ ඔව් එයා ඇවිත් ගියා. ඔයා එන්න මාත් එක්ක ටීවී බලන්න කියලා. කොහොමරි මේ සිද්ධ වෙන දේවලුත් එක්ක රේචල්ට මේ ගැන සැක හිතෙනවා. ඉතින් රේචල් එළියට යද්දි දකිනවා මැක්ස් ඒ කායකත් පාර අයිනේ නවත්තලා තියෙනවා. ඊළඟට රේචල් මේ කායක ළඟට ගිහින් බලනවා. එතකොට තමයි රේචල් දකින්නේ සමහර මැක්ස්වත් අර විදියටම ඝාතනය කරලා තියෙනවා.
ඉතින් මේ කිසිම දෙයක් දන්නේ නැති ගානට රේචල් ආපහු ගේ ඇතුළට එනවා. එතනින් පස්සේ රාත්‍රියේ රේචල් හීනයක් දකිනවා. මේ හීනදී ඒඩන් රේචල්ට කියන්නේ සමහර බය වෙන තැනට මාව එක්කගෙන යන්න. ඊට පස්සේ ඔයාමව මරන්න ඕනේ. නැත්නම් මේක නවත්වන්න වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම රේචල් බය වෙලා ඇහැරෙනවා. ඊළඟට රේචල් සාරට යද්දි දකිනවා ඒඩන් තාමත් ටීවී එක බලන ගමන් ඉන්නවා. මේ වෙලාවේ රේචල් ඒඩන්ගෙන් අහනවා ඔයා තවමත් නිදාගත්තේ නැද්ද කියලා. එතකොට ඒඩන් කියන්නේ මම කවදාවත් නිදාගන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඔය දේත් එක්ක රේචල් කුස්සියට එන්නේ ඒඩන්ට මොන හරි කන්න දෙයක් හදාගෙන එන්නම් කියලා. ඊළඟට රේචල් ඒඩන්ට දෙන්න පාන් වගේක් ලෑස්ති කරනවා. ඒ අතරෙම ඒඩන්ගේ කෑමකට නිදි බෙහෙත් වගේකුත් කලවම් කරනවා. ඒ වගේම රේචල් මේ පාන් අරගෙන ගිහින් ඒඩන්ට කන්න දෙනවා. කොහොම හරි ටික වෙලාවක් යද්දි මේ බෙහෙත් වල සැරටම ඒඩන්ට නිින්ද යනවා. ඉතින් ඔයාට මේ විදිහි තේරෙනවා ඇති රේචල් හදන්නේ එවලින් කියපු විදියට ඒඩන්ව ගිල්ලලා මරන්න. ඒත් එක්කම රේචල් ඒඩන්වත් අරගෙන බාත් ටබ් එක ළඟට යනවා. එතකොට රේචල් ඒඩන්ව වතුර ගිල්ලන්න හදනකොටම මෙයාට ඇහැරෙනවා. මේ වෙලාවේ ඒඩන් කියන්නේ අම්මේවා මොනවද කරන්නේ? මේ එයා නෙවෙයි මේ මම කියලා. ඒත් රේචල් දන්නවා සමහර තමයි ඒඩන් වගේ මේ එයාට බොරු කියන්නේ කියලා. කොහොම නමුත් අමාරුවෙන් උනත් හිත හදාගෙන රේචල් ඒඩන්ව වතුර ගිල්ලනවා. ඉතින් ওই විදියට ටික වෙලාවක් යද්දි සමහරගේ ආත්මේ ඒඩන්ගේ ඇඟින් එළියට එනවා. කොහොම වුණත් ඒඩන්ගේ ජීවිතේට මේ වෙද්දි කිසිම කරදරයක් සිද්ධ වෙලා නැහැ. ඒත් එක්කම මෙයාලට ඇහෙනවා ගෙදර තියෙන ටීවී එක ආපහු වැඩ කරනවා. මේකත් එක්ක මෙයාලා ආපහු ගිහින් බලද්දි තමයි දකින්නේ ටීවී එකකින් ආයෙත් අර වීඩියෝ එක ප්ලේ වෙනවා. ඒ වගේම මේකේ තියෙන ලිඳ ඇතුලෙන් සමහරක් ගොඩට ඇවිත් මෙයාලා ඉන්න පැත්තට එනවා. ඉතින් රේචල්ට මේ විදිහට තේරෙනවා සමහරට ඕනේ ඒඩන්ව නෙමෙයි එයාට ඕනේ රේචල්ව කියලා. මොකද සමහරට ඕන වෙලා තියෙන්නේ අම්මා කෙනෙකුගේ ආදරය. ඒ නිසාම රේචල් ටීවී එක ළඟට යනවා. ඒත් එක්කම එතන තියෙන සමහර රේචල්වත් අරගෙන ආපහු යනවා. ඉතින් රේචල් එතනින් ඇවිත් වැටෙන්නේ වතුරකට. මේ වෙන කොහෙවත් නෙමෙයි සමහර වහිර කරලා තිබුණු ලිඳ. කොහමරි මේ ලිඳ ඇතුලේ ටිකක් වෙලා ඉද්දි රේචල්ට තේරුම් යනවා සමහරට එළියට එන්න පුළුවන් වෙන්නේ මේ ලිඳේ දොර ඇරලා තියෙනකම් විතරයි කියලා. මේ නිසාම රේචල් ආපහු මේ ලිඳේ උඩට නගින්න ගන්නවා. ඒත් එක්කම වතුරයට ඉන්න සමහරට තේරෙනවා රේචල් මොකද කරන්න යන්නේ කියලා. ඉතින් මේකත් එක්ක සමහරත් වතුරෙන් උඩට ඇවිත් මේ ලිඳ දිගේ උඩට එන්න පටන් ගන්නවා. ඒ වුණත් රේචල්ට මේ වෙලාවේ පුළුවන් වෙනවා ලිඳෙන් උඩට ඇවිත් මේ දොර වහලා දාන්න. කොහොමුණත් මේ වෙද්දි හැම දෙයක්ම ඉවර වුණත් රේචල්ට හිතා ගන්න බෑ මෙතනින් එළියට යන විදියක් ගැන. ඒත් එක්කම රේචල්ට මතක් වෙනවා අර වීඩියෝ එකේ ඇනා වතුරට පනින කොටස. ඉතින් රේචල් ඒ තැන හොයාගෙන ගිහින් ඒ වීඩියෝ එකේ විදියටම එතනින් පහළට පනිනවා. කොහොමරි මේ දේත් එක්කම රේචල්ට ආපහු සිහිය එනවා. ඒ වගේම මේ කතාවත් මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ මූවි එකේ තවත් කොටසක් තියෙනවා. ඒකත් ඔයාලට ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුණොත් අනිවාර්යෙන්ම මේ මූවි එකත් අරගෙන එනවා. එහෙනම් channel එකත් subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්න. හැමෝටම සුබ දවසක්.